අයිබෝන් මම විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොහන් සිරිසේන. ඔබගේ උදරය ප්‍රදේශයේ ඇතිවෙන හර්නියා තත්ත්වයන් ගැන දැනුවත්ද? අම්බිලකල් හර්නියා සහ ඉන්ගුවනල් හර්නියා තත්ත්වයන් පිළිබඳව. ඔබ අම්බිලකල් හර්නියා කියන්නේ මොකක්ද කියලා හිතුවොත් ඔබගේ පෙකණියාවට ඇතිවෙන විශාල වීම තත්ත්වයක්. උදරයේ ඇතුළත ඇති තෙල් තට්ටුව හෝ බඩවැල් කුඩා කොටසක් පෙකණිය තුලින් ඉදිරියට නෙරා යෑම. ඒ වගේම ඉන්ගර්නල් හර්නියා කියන තත්ත්වයේදී සිදුවන්නේ ඔබගේ කිලි ප්‍රදේශයේ විශාල වීම ඇතිවීමයි. එයත් අම්බිලකල් හර්නියා තත්ත්වයේ වගේම සමහර වෙලාවට ඔබගේ උදරයේ ඇතුළ ඇති බඩවැල් ඉදිරියට නෙරා යාම නිසා සිදුවෙන්න පුළුවන්. මෙම හර්නියා තත්ත්වවලට ප්‍රතිකාර වශයෙන් අපි සිදු කරන්නේ ශල්‍ය කර්මයක්. ශල්‍ය කර්ම වර්ග දෙකක් තිබෙනවා. ඕපන් ටෙක්නික් සහ කීහෝල් එහෙම නැත්නම් ලැප්‍රොස්කෝපික් ටෙක්නික් කියලා. ඕපන් ටෙක්නික් එකේදී අපි කරන්නේ සාමාන්‍ය කැපීමක් සිදු කර ඔබගේ උදරයේ බිත්තිය ශක්තිමත් කිරීම. ලැප්‍රොස්කෝපික් ටෙක්නික් එකේදී අපි කරන්නේ ඉතා කුඩා සිදුරු කිහිපයකින් ඔබගේ උදරයේ බිත්තිය ශක්තිමත් කිරීම. ඉතින් අපි ලැප්‍රොස්කෝපික් ටෙක්නික් එක ගැන කතා කරොත් එහිදී සිදු කරන්නේ බිත්තිය දැලක් මගින් ශක්තිමත් කිරීම. හැබැයි කැපුම් සිදු කරන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. එහි තිබෙන වාසිය තමයි ඔබට ඉතාම ඉක්මනින් ගෙදර යන්න පුළුවන්. රැකියාවට ඔබට ඉතාම ඉක්මනින් යා ගන්න පුළුවන්. ඒ වගේම ශල්‍ය කර්මයෙන් පසුව ඔබට ඇතිවන වේදනාව අඩුයි. අපි කියනවා කොස්මෙටිකලි ඔබට සලකා බැලුවොත් ඉතාම පොඩි කැපුමක් තමයි ඇතිවන්නේ. ඔබ හිතනවා නම් ඔබටත් හර්නියා තත්ත්වයක් තිබෙනවා කියලා ඔබ කළ යුත්තේ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමු වී ඒ සම්බන්ධව සාකච්ඡා කර ඔබට සුදුසු ශල්‍ය ක්‍රමයක් තීරණය කර ගැනීම.